හිතා ගන්න බෑ මේ කුඩේ වලම ඉන්න බෑ ඒ තරම් කුලකත් මේ කුඩේ තියාගෙන ඉන්න බෑ මාරම අයියෙන් උලන් ගමනවා කොහොමද පේන ඇති කොහොමද මේ තත්ත්වය කියලා සමහර වෙලාවට එනවා උලක දරා ගන්න බෑ අතන වතුර බෝක්කු යට වෙලා පාරට මේ සමහර දැන් මේ පාරට වතුර දාලා ඒ හරිය පාරට වතුර දාලා පාරේ දැක්කම වගේ පාරේ අඩ වෙනවා පාරේ ඒ යන විදියට ගියොත් දා ගන්න බෑ ලංකාවට මේ බලපාලා තියෙන තාමත් තරුණ තත්ත්වයක් යන පොළොව පරිස්සමෙන් ගෙවල් වලට වෙලා ඉන්න මාත් මේ අවධානමක් කරගෙන ආවේ මේ තරම් වතුර කන්දරාවක් මේ පාරකට දැන් දාලා තියෙනවා ආයේ ඒකට වැන්නොත් හරි මොනවා හරි දෙස් කරවත් ගියොත් එහෙම ගියාම තමයි මේ තරම් වතුර ප්‍රමාණයක් මේ කුඹුරු ටික යට වෙලා දෙපැත්තේ තියෙන කඩවල කඩ යට වෙලා තියෙන්නේ පුස්සලියෝ මේ කන් ගඟේ අතුගංගාවක් වෙන පුස්සලියෝ තමයි මේ ගලා බහින්නේ ඒක තමයි මේ ප්‍රචණ්ඩ වෙලා තියෙන මේ වර්ෂාවත් එක්ක හරිම අඳුරු දුක්මුසු ඛේදජනක තත්ත්වයක් කියන්න පුළුවන් ශ්‍රී ලංකාවට මම හිතන්නේ හිතා ගන්න බැරි තත්ත්වයක් මේ පාරට වතුර දාන්න පවතින මේ ඉස්සලිය පාරට දානවා ටික ටික වතුර මට්ටම වැඩි වෙනවා ඊළඟට පේනවා ඇති කොහොමද තියෙන තත්ත්වය කියලා දරුම්ම තත්ත්වයක් තියෙන්නේ දේවල් පැත්තට යන්න ඕනේ උලම් පාරක් එනවා සමහර වෙලාවට මේ හිතා ගන්න බෑ ඒ තරම් දරුණු තත්ත්වයක් කියන්න පුළුවන් මේ පොල් ගහක් පෙරලා තියෙන දැක්ක තියෙනවා පොල් ගස් පටන් ගහලා ඒවා ගහන් ඇවිල්ලා තියෙනවා මේ වතුරත් එක්ක එතෙන්ම මේ හිතා ගන්නවා බැරි වතුර කන්දරාවක් මට පේනවා දැන් අපිට මේ අදහැරෙන වර්ෂාවත් එක්ක තියෙනවා මේ වෙන්නේ පොල් ගහක් පටන් ගහලා තියෙනවා මේ වැස්ස එක දිගට මේ දවස් දෙකක් තිස්සේ මේ විදිහම මේ වැස්ස අර ඒ තියෙන ලින් ටික ඔක්කොම යට වෙලා පන්සල පේනවා මේ පැත්තේ කුස්සලිය දුකලා පිටාර ගලනවා ඉතින් පරිස්සමෙන් ඉන්න කියලා කියනවා ඕගොල්ලන්ට ගෙදරට වෙලා පරිස්සමෙන් අවධානයෙන් ඉන්න මතුවෙන තත්ත්වයන් ගෙවට කඳු එහෙම තියෙනවා නම් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න දියපාරවල් එහෙම තියෙනවා නම් සැලකිලිමත් වෙන්න පරිස්සමට ඉන්න මේ එළියට බහින්න නැතුව හැමෝටම ශ්‍රී ලංකාව සියලු දෙනාටම දෙවියන් සරණ වෙනවා ඕනට කිසිදු ආපදාවක් කලකිරෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා මෙන්න මේ වැස්ස පුරන්නලා යලි යථා තත්ත්වයටපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා